අද අපි කතා කරන්නේ දුර කාලය වේගය සම්බන්ධ ගැටලුවක්. එතකොට දුර කාලය වේගය කියවම මේ සූත්‍රය හොඳට මතක තියාගන්න ඕන. මොකද ඉදිරියට තියෙන හැම ගානක්ම හදන්නේ අපි මේ සූත්‍රය ඇසුරින්. ඒක තමයි වේගය සමානයි දුර බෙදීම කාලය. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඒක. වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට මම මේකදී අපේක්ෂා කරන්නේ ලේසිම ගාන ඉඳලා අමාරුම ගානක් වෙනකන් සාකච්ඡා කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අවසන් වෙනවත් එක්කම දුර කාලය වේගය සම්බන්ධ ගැටලු පහසුවෙන් හදා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකදී පළවෙනි ගාන තමයි පැයට කිලෝමීටර් 36ක වේගය තප්පරයට මීටර වලින් දක්වන්න කියන එක. එතකොට අපි මතක තියාගන්න ඕන මේ පැයට කිලෝමීටර තප්පරයට මීටර වලින් දක්වන්න නම් මෙන්න මේ පහ බෙදීම 18 කියන එක හොඳට මතක තියාගන්න. මොකද පැයට කිලෝමීටර වලින් දීලා ගාන තප්පරයට මීටර වලින් හදන්න කිව්වොත් අපි දීලා තියෙන එක 5න් ගුණ කරලා 18න් බෙදන්න ඕනේ. එතකොට මේකෙදි පැයට කිලෝමීටර් 36 තප්පරයට මීටර වලින් දක්වන්නේ 36 ගුණ කරනවා 5න් බෙදනවා 18. එතකොට අපේ උත්තරේ 10ක් විදිහට එනවා. එතකොට පැයට කිලෝමීටර් 36 තප්පරයට මීටර 10ක් විදිහට අපට ගන්න පුළුවන්. ඊගා ගැටලුව තමයි පැයට කිලෝමීටර් 180ක වේගයෙන් ගමන් කරන දුම්රියකට ලයිට් කණුවක් පසු කිරීමට මේ වගේ මේ ටයිපින් මිස්ටේක් තියෙනවා. ඒවා නසරකාරිනි කියලා මම ඉල්ලා සිටිනවා ඒගොල්ලන්ගෙන්. ගාන තමයි පැයට කිලෝමීටර් 180ක වේගයෙන් ගමන් කරන දුම්රියකට ලයිට් කණුවක් පසු කිරීමට තප්පර 4 කාලයක් ගත වේ නම් දුම්රිය දිගසාරන්න. මේකෙදි මේ පැයට කිලෝමීටර් 180 තප්පරයට මීටර වලින් වාන 180 5න් ගුණ කරලා 18න් බෙදනවා. එතකොට තප්පරයට මීටර 50යි කියනවා. එතකොට මේ 50ත් එක්ක තමයි ඉදිරියට ගාන හදන්නේ. එතකොට ඉතින් මම කිව්ව වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. ඊට පස්සේ අපිට මේකෙදි හදන්න තියෙන දිග එහෙම නැත්නම් දුර. දුර දෙකටම එක අපි භාවිතා කරන්නේ. එතකොට මේ දුර කියන එක තනි කරගන්න නම් කාලය කියන එක මේ පැත්තට යවනවා. ඊට පස්සේ මේකදී අපි මෙහෙම සූත්‍ර හදා ගන්නවා දුර සමානයි වේගය ගුණ කිරීම කාලය විදියට. ඊට පස්සේ වේගය පැයට කිලෝමීටර් 180 වෙන එක අපිට තප්පරයට මීටර වලින් හොයාගත්ත 50යි කියලා. 50යි කාලය තප්පර 4ක් කියලා තියෙන්නේ. ඊට පස්සේ 50 ගුණ කිරීම 4 කියන්නේ මීටර 200ක් විදිහට අපිට දුම්රිය දිග සොයන්න පුළුවන්. ඊගාව ගාන ඉස්සෙල්ලා අපි හිව පරතරයක් නැති වස්තුවක්. ඒ කියන්නේ ලයිට් කණුවක් වගේ එකකට පරතරයක් ඇත්තටම නැහැ. දැන් අපි කතා කරන ගැටලුවේදී මේකෙදි පරතරයක් නැති වස්තුවක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. පැයට කිලෝමීටර් 180ක වේගයෙන් ගමන් කරන දුම්රියක් ලයිට් කණුවක් පසු කරනවලු. දුම්රිය දිග මීටර 200ක් වෙනම් ලයිට් කණුව පසු කිරීමට ගත වන කාලය සාර. මේකෙදි පරතරයක් නැති හින්දා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒත් අර සමීකරණයේ වේගය සමාන දුර බෙදීම කාලය. ඒකෙදි අපිට ගත වන කාලය හොයන්න තියෙන හින්දා කාලය තනි කරගන්නවා දුර බෙදීම වේගයේ විදිහට. අපිට පැයට කිලෝමීටර් 180 තප්පරයට මීටර වලින් හොයාගන්න 180 ගුණ කරනවා 5න් බෙදනවා 18. ඊට පස්සේ උත්තරය අපිට 50ක් විදිහට එනවා. මේකදී දුර දිග දෙකම සමානයි. දුම්රියේ දිග මීටර 200ක් විදිහට දීලා තියෙනවා. අපි හොයාගත්ත කාලය තමයි සොයන්න තියෙන. අපි වේග හොයාගත්ත 50ක් විදිහට 250න් බෙදුවම තප්පර 4ක් කියලා අපිට උත්තරේ එනවා.
ඊගාව ගැටලුව තමයි පැයට කිලෝමීටර් 90ක වේගයෙන් ගමන් කරන මීටර් 100ක් දිග දුම්රියක් පාලමක් බසු කිරීමට තත්පර 30ක් ගත වේ නම් පාලමේ දිග සොයන්න. මේකෙදී අපි ඉස්සෙල්ලා ලයිට් කණුවක් මිනිසෙක් වගේ ඒවට පරතරයක් නැති වස්තු තමයි අපි පසු කරේ. නමුත් මේකෙදී පාලමක් කියලා කියන්නේ අතරම පාලමෙට පරතරයක් තියෙනවා. ඒ නිසා ඒකෙදී වෙන වෙනස තමයි දුරවල් දෙකක් තියෙනවා. එකක් පාලමේ දිග අනිත් එක දුම්රියේ දිග. එතකොට අපි ඒකෙදී වේගය සමානයි දුර බෙදීම කාලය යන සූත්‍රයේ දුර කියන එක තනි කරගන්නේ. දුර සමානයි දුර තනි කරගත්තම දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. දුරවල් දෙකක් තියෙන නිසා මම S1 ධන S2 විදිහට ගත්තා. වේගය කාලය ඒ විදිහටම. ඉන්පසු S1 කියන්නේ අපි දුම්රිය දිග විදිහට ගමු 100යි. S2 තමයි අපට හොයාගන්න තියෙන කෙන පාලමේ දිග. වේගය ගුණ කිරීම කාලය. වේගය පැයට කිලෝමීටර් 90ක් කියලා දීලා තියෙන්නේ. ඒක තප්පරයට මීටරයෙන් හොයාගන්න 90 ගුණ කරනවා 5න් බෙදනවා 18. ඊට පස්සේ අපට උත්තරය 25ක් විදිහට එනවා. ඊට පස්සේ වේගයට දාන්නේ අපි හොයාගත්ත 25 කාලය අපිට දෙන තප්පර 30ක් විදිහට සුළු කරාම 100 ධන S2 සමානයි 750. අපිට S2 තනි කරගන්න නම් මේ 100 මේ පැත්තට ගේනවා. ඊට පස්සේ 750න් 100ක් අඩු කරාම අපිට උත්තරේ 650ක් කියලා එනවා. ඊට පස්සේ අපි හොයාගත්ත මේකදී පාලමේ දිග 650යි මීටර විදිහට. ඊගාව ගානේදී පැයට කිලෝමීටර් 180ක වේගයෙන් ගමන් කරන මීටර් 120ක් දිගට දුම්රියක් මීටර් 180ක් දිග පාලමක් පහු කරගෙන යාමට ගත වන කාලය සොයන්න. මේකෙදී දුර දිගවල් දෙක දීලා තියෙනවා. වේගයක් දීලා තියෙනවා. අපේ කාලය තමයි සොයන්න තියෙන්නේ. ඒකෙදී වේගය සමානයි දුර බෙදීම කාලය. කාලය අපි තනි කරගන්නවා දුර බෙදීම වේගයේ විදිහට. අපිට දුරවල් දෙකක් තියෙනවා. ඒ හින්දා S1 ධන S2 විදිහට ගන්නවා. මේක V විදිහට ගන්නවා. ඊට පස්සේ අපිට දුම්රියේ දිග දීලා තියෙනවා 120ක් විදිහට. පාලමේ දිග දීලා තියෙනවා 180ක් විදිහට. P පැයට කිලෝමීටර් 180ක් කියලා තියෙන එක අපි තප්පරයට මීටර වලින් හොයාගන්නවා නම් 180 වැඩි කිරීම 5 බෙදීම 18 අපිට තප්පරයට මීටර 50ක් විදිහට වේගය ගන්න පුළුවන්. 50 මෙතන දැන් මම අපි සුළු කරාම 120 ධන 80 බෙදීම 50 අපිට තප්පර 6ක් විදිහට උත්තරේ එනවා. ඊගාව ගානට ගියොත් x නගරය හා y නගරය අතර දුර කිලෝමීටර් 160ක් වේ. x නගරයේ එක් වෑන් රථයක් පැයට කිලෝමීටර් 50ක වේගයෙන්ද y නගරයෙන් තවත් වෑන් රථයක් පැයට කිලෝමීටර් 30ක වේගයෙන්ද එකම වේලාවට පිටත් වෙනවා. එකිනෙකා හමු වීමට ගත වන කාලය සොයන්න. මේකෙදිත් වේගය සමාන දුර බෙදීම කාලය අපි කාලය තනි කර ගන්නවා. ඊට පස්සේ දුර බෙදීම වේගයෙන් විදිහට ගන්න පුළුවන්. දුර අපිට දීලා තියෙනවා 160යි කියලා. වේග අපිට දෙකක් තියෙනවා. මොකද මේක x නගරයේ සිට y නගරයේ දෙසට එක් වෑන් රථයක වුණු y නගරයේ සිට x නගරය දක්වා තවත් වෑන් රථයකුත් එනවා. ඊට පස්සේ ඒ නිසා අපිට දෙක ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ගමන් කරන නිසා වේගය දීලා තියෙන මේ දෙකම එකට එකතු කරන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න ඕන. දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට යන නිසා
ඒ වේගයන් දෙක එකට එකතු කරන්න ඕනේ. දුර 160යි වේගය 50 ධන 30 160 80 බෙදුවම අපිට පැය දෙකක් කියලා උත්තරේ එනවා. ඊපවට මේ ගාන සාකච්ඡා කරමු. මේකෙදි කියන්නේ පෙරවරු 8ට තරිඳු පැයට කිලෝමීටර් 41 වේගයෙන්ද වේගයෙන් A සිට B නගරයේ දෙසටද පෙරවරු 9ට නිමල් පැයට කිලෝමීටර් 56ක වේගයෙන් B සිට A දක්වාද ගමන් කරයි. A හා B අතර දුර කිලෝමීටර් 760කි. ඒකදී අපි අහනවා පෙරවරු 11ට තරිඳු හා නිමල් අතර දුර කුපමණද? පෙරවරු 11:30ට තරිඳු ඉන්නේ B නගරයට කුපමණ දුරින්ද? තරිඳු හා නිමල් මුණ ගැසෙන්නේ කුපමණ වේලාවකට පසුද? ඔවුන් දෙදෙනා මුණ ගැසී පැයකට පසු ඔවුන් දෙදෙනා අතර දුර කිලෝමීටර කීයද? මුල්වරට ඔවුන් දෙදෙනා අතර දුර කිලෝමීටර් 336ක් වන්නේ කීයටද? මේකදී අපි පළවෙනි කොහොමද? ඒකනේ පෙරවරු 11ට තරිඳු හා නිමල් අතර දුර කොහොමද? තරිඳු A නගරයේ සිට B දක්වා එනම පැයට කිලෝමීටර් 40ක වේගයෙන්. නිමල් B නගරයේ සිට A නගරය දක්වා එනම පැයට කිලෝමීටර් 56ක වේගයෙන්. තරිඳු පිටත් වෙන්නේ 8ට නිමල් පිටත් වෙන්නේ 9ට. 11 පෙරවරු 11ට නෑහන්නේ. එතකොට 11 වෙනකොට තරිඳු 8 ඉඳන් පැය 3ක් වෙනවා. 8 9 10 නිමල් 8 9 10 11 පැය 3යි. නිමල් 9 10 11 පැය 2යි. තරිඳු පැයට 40ක් නම් පැය 3ට 40 ගුණ කිරීම 3 120ක් එනවා 11 වෙනකොට. නිමල් 56ක වේගයෙන් එනවා 9ට එන්නේ 11 වෙනකොට පැය 2යි 112ක් වේගයෙන් එනවා 112 කිලෝමීටර එනවා. ඒ දෙන්නාම 232ක් දුර එනවා. අහන්නේ දැන් මෙයා තරිඳු මේ එනවා 120ක් දුර. නිමල් B සිට මෙහෙට එනවා 112. අහන්නේ මෙන්න මේ පරතරයනේ. ඔක්කොම සම්පූර්ණ දුර කිලෝමීටර් 760යි. ඒ දෙන්න ඇවිල්ලා තියෙනවා 232ක්. මේ දෙන්නගේ එකතුව. තාම එයාලට 528ක් යන්න තියෙනවා. පෙරවරු 11 වෙනකොට තරිඳු හා නිමල් අතර දුර කිලෝමීටර් 528ක් විදිහට ගන්න පුළුවන්. අප්ෂන් ඊළඟ ප්‍රශ්නෙට පෙරවරු 11:30ට තරිඳු ඉන්නේ B නගරයට කොපමණ දුරින්ද? 11:30 කියන්නේ තරිඳු 8 ඉඳන් 11:30 වෙනකම් පැය හරියටම 3:00ක්ම පැයට කිලෝමීටර් 40යි. 8 ඉඳන් 11:00 වෙනකම් පැය 3:00යි 40 ගුණ කිරීම 3.5 140ක් විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. ඔක්කොම සම්පූර්ණ දුර තියෙනවා 760ක්. ඒකෙන් 140ක් ගියාම 620ක් විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒකට පෙරවරු 11:30ට තරිඳු ඉන්නේ. තරිඳු 140ක් දුර ඇවිත් තියෙනවා. තව B නගරයට යන්න තියෙනවා 620ක දුර. උත්තරේ තමයි 620. ඊගා ගැටලුව තරිඳු හා නිමල් මුණ ගැසෙන්නේ කොපමණ වෙලාවකට පසුද? ඒකෙදි අර සූත්‍රය තමයි වේගය සමාන දුර බෙදීම කාලය. අපිට කාලය හොයන්න තියෙන නිසා කාලය තනි කර ගන්නවා. කාලය සමාන දුර බෙදීම වේගය විදියට. දැන් මේකෙදී දෙදෙනාම එක වෙලාවට පිටත් වෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
නමුත් තරිඳු පිටත් වෙන්නේ 8ට නිමල් පිටත් වෙන්නේ 9ට. තරිඳු පිටත් වෙලා පැයකට පස්සේ තමයි නිමල් පිටත් වෙන්නේ. එතකොට අපිට මේකදී හොයාගන්න ඕන ඉස්සෙල්ලාම මේ 8 ඉඳන් 9 කියන්නේ තරිඳු පිටත් වෙලා නිමල් පිටත් වෙන වෙලාව දක්වා කොච්චරක් වෙලා තියෙනවද? 8 ඉඳන් 9ට පැයයිනේ. ඒකේ පැය ඇතුළත තරිඳු කොච්චර දුර ගමන් කරනවද? පැයට කිලෝමීටර් 46යිනේ. එතකොට මේ 9 වෙනකොට තරිඳු දැනටම ගිහින් තියෙනවා කිලෝමීටර් 40ක් දුර. නිමල් පිටත් වෙන්න හදනකොටම තරිඳු කිලෝමීටර් 40ක් දුර ගිහින් තියෙනවා. එතකොට අපි කාලය සමානයි දුර බෙදීම වේගය. එතකොට මේ දුර සම්පූර්ණ දුර 760න් තරිඳු දැනටමත් ගිහිල්ලා තියෙන 40 අඩු කරලා තමයි දුර විදියට ගන්න. මොකද එයා ඉස්සලා ගිය නිසා ඒ ඉස්සලා ගිය වේගය අඩු කරනවා. වේගය විදියට තරිඳු පැයට කිලෝමීටර් 40යි නිමල් පැයට කිලෝමීටර් 56යි. ඒ දෙකේම එකතුව 96යි. ඊට 760 40ක් අඩු කරාම 720යි. 720 96න් බෙදුවම අපිට 7.5ක් විතර උත්තරේ එනවා. 7.5 කියන්නේ පැය 7යි මිනිත්තු 30ක් කියලා අපිට ගන්න පුළුවන්. ඊගා ප්‍රශ්නේ තමයි ඔවුන් දෙදෙනා මුණ ගැසී පැයකට පසු ඔවුන් දෙදෙනා අතර දුර කිලෝමීටරෙන් කොපමණද? ඒගොල්ලෝ මුණ ගැහෙනවා. මුණ ගැහිලා පැයකට පස්සේ පැයක් කියන්නේ තරිඳු කිලෝමීටර් 40ක් දුර ගිහින් තියෙනවා. නිමල් කිලෝමීටර් 56ක දුර ගිහින් තියෙනවා. ඒ දෙදෙනාගේම එකතුව 90. ඊට පස්සේ ඔවුන් දෙදෙනා මුණ ගැහී පැයකට පසු කියන්නේ ඒ දෙන්නා ප්‍රතිවිරුද්ධ දිශාවට 96ක දුරක් ගිහින් තියෙනවා. ඒක තමයි මේකෙදී අහන්නේ. ඊගා ප්‍රශ්නේ තමයි මුල් වරට ඔවුන් දෙදෙනා අතර දුර කිලෝමීටර් 336ක් වන්නේ කීයටද? ඒක හොයන්නේ සම්පූර්ණ දුර 760ක් තියෙනවා. ඒ 760න් අපි ඉස්සෙල්ලා අඩු කරලා ඉන්න ඕනේ එයා ගිය මේ තරිඳුනේ මුලින් පිටත් වෙන්නේ. තරිඳු ගිය කිලෝමීටර් 40 අඩු කරලා ඉන්නවා 720. එතකොට 720 හිතේ තියන ඒ 720ට තමයි ගාන හදන්නේ. ඔක්කොම යන්න තියෙන සමස්ත දුර 720. 760 නෙමෙයි ගන්න. මොකද මෙයා ඉස්සෙල්ලා 40ක් ගියානේ තරිඳු. ඒ 40 අඩු කරලා තමයි 720 ගන්නෙ. තව ඔවුන් දෙදෙනා අතර දුර කිලෝමීටර් 336ක් වන්නේ කීයටද කියලා අහන්නේ. යන්න ඕන සමස්ත දුර 720න් 336ක් අඩු කරනවා. අපිට උත්තරේ එනවා 384. මේ 384 බෙදන්න තියෙන්නේ තරිඳු පැයට 40ක් යනවා. නිමල් පැයට 56ක් යනවා. ඒ දෙන්නාගේම එකතුවෙන් තමයි අපි බෙදන්නේ. ඊට පස්සේ 384 බෙදීම 96 තරේ 4 විදියට එනවා. ඒ කියන්නේ පැය 4. පැය 4ක 4ක් ගියාට පස්සේ මුල් වලට ඔවුන් දෙදෙනා අතර දුර කිලෝමීටර් 36ක් වන්නේ කීයටද කියලා අහන්නේ. පැය 4ක් කියලා දාලා හරියන්නේ කීයටද? ඊට පස්සේ අපි 9ටනේ. මොකද අපි 8 කියන එකනවා ගිය 40 අපි නොසලකා හැරෙන්නේ අඩු කරානේ. ඊට පස්සේ 9 කියලා තමයි ගන්නෙ. 9 ඉඳන් පැය 4ක් කියන්නේ 10 11 12 1. එක තමයි උත්තරේ. ඊට පස්සේ මුල් වරට ඔවුන් දෙදෙනා අතර දුර කිලෝමීටර් 336ක් වන්නේ 5 1ට කියලා ඔකට ගන්න පුළුවන්.